සියලුම ආරාධිත අමුත්තන්ගෙන් අවසරයි. මම මේ අවස්ථාව කරගන්නවා. මෙම ශිෂ්‍යත්වයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. මෙම කාර්යය ඇත්තටම කරන්න හිටියේ මම නෙමෙයි. මේකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් හිටියේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරි මහත්මයෙක්. කිසියම් හෝ රාජකාරී කටයුත්තක් හේතුවෙන් එතුමන්ට අද දින සහභාගී වීමට නොහැකි වීම නිසා ඉතාම හදිසියේ මට මෙම කාර්ය පැවරුණා. මම දන්න ශිල්ප දාලා මේ පිළිබඳව විස්තර ගොඩක් හොයාගෙන ඉතාම කෙටියෙන් පොඩි අපි ඉදිරිපත් කිරීමක් සකස් කරගත්තා. විශේෂයෙන් මේක මගේ දරුවන්ට තමයි අතිශය වැදගත් වෙන්නේ. මොකද මේ ශිෂ්‍යත්වය ඇයි මේ වගේ ශිෂ්‍යත්වයක් ආරම්භ කළේ කියන එක. මෙම ශිෂ්‍යත්වය අපි ආරම්භ කරන්නේ මේ අවුරුද්දේ ඉඳලා. දැන් මේ වෙනකොට අපි 2023 උසස් පෙළ විභාගයට ශිෂ්‍යයන් දෙන්නේ සිදලා ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ. මේ ළමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනම තවත් මාස 6කින් වගේ කාලෙකින් තවම අපි අයිදුම් පත්‍ර යොමු කරා විතරයි. එතකොට මේ දරුවෝ තමයි මේ ශිෂ්‍යත්වයේ පළවෙනි ප්‍රතිලාභීන් වෙන්නේ. මෙම ශිෂ්‍යත්වය ආරම්භ කරන්නේම මෙම පාසලේ කාලයක් සේවය කරපු 1955 වර්ෂයේ මෙම පාසලට ඇතුළත් වෙලා ඊටාම තරුණ ගුරුවරයෙක් විදියට මට දැනගන්න ලැබුණු විදියට එතුමන් මේ පාසලට ඇතුළත් වෙන විට වයස අවුරුදු 23ක වගේ ඊටාම තරුණ වයසේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙච්ච ගමන්ම පත්වීම ලබාගෙන ආපු අපේ සෙනවිරත්න ගුරු පියාණන් එතුමා 1958 දක්වා මෙම පාසලේ සේවය කරලා තියෙනවා. එතුමාගේ දියණිය විශේෂඥ වෛද්‍යතුමිය අපේ සකුන්තලා සෙනවිරත්න මැතිතුමියට තමයි තමන්ගේ පියාණන් මේ පාසලේ සේවය කිරීම නිසාම මේ පාසලේ දරුවන්ට මේ වගේ ශිෂ්‍යත්වයක් ආරම්භ කරන්න හිත් පහළ වෙලා තිබුණේ. ඉතින් ඒ පිළිබඳව අපිට දැනුම් දුන්නා. ඊට පස්සේ මමත් විදුහල්පතිතුමා තමයි මේකට මූලිකත්වය ගත්තේ. පස්සේ මට පාර දුන්න සර් මේ වැඩේ පටන්ගෙන අපි කරගෙන යමු කියලා. ඒතර මෙම ශිෂ්‍යත්වය අපිට දෙන්න පුළුවන් වෙන්නේ අවුරුද්දකට එක ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට පමණයි. අවුරුද්දකට එක ශිෂ්‍යාවක් හෝ ශිෂ්‍යයෙක් අපි තෝරගන්නවා. එතනදී මූලික සුදුසුකම වෙන්නේ එයා මේ පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වීම අනිවාර්යයි. ඒත් එක්කම උසස් පෙළ කලාංශයෙන් ඉතිහාසය විෂය ඇතුළව ඉහළින් සමත් වෙලා ඉහළ ඉසට් ස්කෝ අගයක් ඇතිව රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන විද්‍යාර්ථයෙක් වෙන්න ඕන. ඒ වගේම අපි තෝරගන්න ශිෂ්‍යයා උසස් පෙළ වාර විභාග වලට පෙළීසිරිලා ඒ වාර විභාගවලදී ඉහළ ලකුණු ලබාගත් ශිෂ්‍යයෙක් වෙන්න ඕන. ඔය කියන සුදුසුකම් සපුරාගෙන එක ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට අපි අවුරුද්දකට වතාවක් ශිෂ්‍යත්වය මුදලක් පිරිනවනවා. මෙම ශිෂ්‍යත්ව මුදල ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආකාරයට. මේ ශිෂ්‍යත්වය ක්‍රියාත්මක වන්නේ අපි අතින් දෙන මුදලක් නෙමෙයි. වෛද්‍යතුමිය එවෙලෙන් එවෙලට අතින් ලබා දෙන මුදලක් නෙමෙයි. ඇය මේ සඳහා බොහොම නීත්‍යානුකූල පදනමක් සකස් කරලා තිබෙනවා. ඒ සඳහා තමයි මහා භාරකාර දෙපාර්තමේන්තුව එක සම්බන්ධ වෙන්නේ. මහා භාරකාර දෙපාර්තමේන්තුව කියන්නේ මේ වගේ ශිෂ්‍යත්ව සඳහා ළමයින්ට අවස්ථාව ලබා දෙන, ඒ වගේම විවිධ වැඩ කටයුතු කරන රාජ්‍ය ආයතනයක්. අපි ගත්තම මේ මහා භාරකාර දෙපාර්තමේන්තුව පීඩවල තියෙන්නේ 1917 අංක 9 දරන පනත. ඒ වගේම 1928 වගේ කාලේ අංක 1 දරන භාරකාර පනතත් මුල් කරගෙන 1930 කාලේ තමයි මේ භාරකාර දෙපාර්තමේන්තුව හදලා තියෙන්නේ. ඒතර මේකට භාරකාර දෙපාර්තමේන්තුවට විවිධ අරමුදල් විවිධ
කැමති නම් අපේ දේපලක් අපිට රිසි පරිදි පාලනය කරන්න අපි කියන විදිහට නඩත්තු කරගෙන යන්නත් මහා භාරකාර දෙපාර්තමේන්තුවට අවස්ථාව තියෙනවා. මේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට මහා භාරකාර මණ්ඩලයට විශාල වත්කමක් දේපලක් අද වෙනකොට තිබෙනවා. විශේෂයෙන් අද මෙම කාර්යාලය පිහිටලා තියෙන්නේ කොළඹ 7 බුලසුන් පටුමගේ මේ කාර්යාලය තියෙන සුවිශේෂී ස්ථානයක තමයි අපේ අති ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙක් වන ඩී.බී. ජයතිලක මැතිතුමන්ගේ නිවස. ඒ නිවස තමයි අද වෙනකොට භාරකාර මණ්ඩලයේ කාර්යාලය බවට පත් වෙලා තියෙන්නේ. මේ භාරකාර මණ්ඩලයට අනගාരിക ධර්මපාලතුමාගේ දේපල තිබුණු දේවල්, ඒ වගේම ඩී.බී. ජයතිලක මැතිතුමන්ගේ දේපල, ඒ වගේ විවිධ පුද්ගලයන්ගේ බූදල් ලැබිලා තියෙනවා. අද වෙනකොට විශාල මුදලක් මේ මහා භාරකාර මණ්ඩලය හරහා ක්‍රියාත්මක වෙනවා. ඒතර මහා භාරකාර මණ්ඩලය මගින් විවිධ පුණ්‍ය ආධාර කටයුතු, මේ වගේ දක්වන්නට ලබා දෙන ශිෂ්‍යත්ව වැඩසටහන්, මේ වගේ ගොඩාක් දේවල් ආගමික ස්ථාන දියුණු කරන්න මේ වගේ වැඩ කටයුතු ගොඩක් සිද්ධ වෙනවා. එතකොට අපේ වෛද්‍යතුමියන් තෝරගත්තේ මහා භාරකාර දෙපාර්තමේන්තුව ඇය ලක්ෂ 30ක මුදලක් මහා භාරකාර දෙපාර්තමේන්තුවේ තැන්පත් කරනවා. ඒක ස්ථාවර තැන්පතු විදිහට තමයි මේ තැන්පත් කරන්නේ. ඒ මුදලින් හැම අවුරුද්දකම ලක්ෂ 10කට අදාළ ස්ථාවර තැන්පතු පොලිය මුදල ඒ එක් අවුරුද්දක අප පාසලේ ඉතිහාසයේ විෂය ඉගෙනගෙන උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වෙන එක ශිෂ්‍යයෙකුට සමාන වාරික 12ක් බැගින් අවුරුදු 3කදී වාරික 36ක මුදලක් ගෙවනවා. මේක අතිවිශාල මුදලක්. මට මතකයි අපේ විදුහල්පතිතුමා කිව්වා වගේ අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ හරි අමාරුවෙන් ඉගෙන ගත්තේ. විදුහල්පතිතුමා කියනවා ලක්මාස ඔයයි මමයි එකම මට්ටමේ මම ටිකක් වයසයි ඔයා බාලයි එච්චරයි වෙනස අපි ඔක්කොම එකම ආකාරය ඉගෙන ගත්ත කියලා ඇත්තම තමයි. මට මතකයි අපේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පිටිපස්සේ කැන්ටින් එක තියෙනවා. ওই කැන්ටින් එකට පිටිපස්සේ තියෙන වොෂ්රූම් එකක්. ඔය වොෂ්රූම් එකේ විශ්වවිද්‍යාලය කියලා කියන්නේ මේ ඔය පුරුදු ගී වලට හරි ප්‍රසිද්ධ තැනක්. ටොයිලට් එකට ගියත් මේ මොන හරි මේ කුණුහරුප ලියන්නේ මොන හරි සාහිත්‍ය තමයි ඔය කලාංශ හරියට තිබුණේ. මම දැක්කා මේක මම එක සැරේ කියුවේ. මට මේක මේ හරියට මතකයි ගියා. පොඩි කවියක් පද 4ක් තිබුණා. ඒකේ තිබුණා මේ මෙහෙම උදේට පාන් කාලයි පොඩි සමගින්නේ දවල්ට අඩු 5කයි කන්නේ. දෙපයට කිලෝමීටර දුර වැඩි වෙන්නේ කවදද දෙවියනේ මට මහ පොළ දෙන්නේ. මේ අඳෝනාවක් කියලා දෙන්නේ. උදේට පාන් කාලයි පොඩි ටිකක් එක්ක. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ ජීවිතේ මම හිතනවා ඒක මගේ ජීවිතේ. දවල්ට අඩු 5කයි කන්නේ. කවුරු හරි කාපු ඉදුල් විගාන ඉල්ලගෙන ගිහිල්ලා හොරාටම අපි රුපියල් 5කුත් එක්ක අර කැන්ටින් එකේ කවුන්ටරේට දුන්නාම අඩු බත දෙනවා. අපි අර ගෙදරදී දෙවෙනි සැරේ බෙදාගෙන කන්නේ. ඒ රුපියල් 5ට තමයි දෙන්නේ. මොකද කෑම එකක් රුපියල් 15යි. අපි කරන්නේ 5 දෙකක් කනවා. 5 දෙකක් ගාපම 10යි. හැබැයි අර 15 බත් එක තියෙනවා. මාළු පිටිය ඕනේ අපිට ඔය මොන හරි පොඩි චුට්ටක් තිබ්බම ඇති. ඒ දෙකම ඒකේ කියනවා මේ දෙපයට කිලෝමීටර දුර වැඩි වෙන්නේ. අපිට නේවාසිකාගාර තිබුණේ මම හිටියේ රත්මලානේ දෙලවල මොරටුවට පොඩ්ඩක් මෙහා පැත්තේ. අපි අනිත් පිරිමි නේවාසිකාගාර දෙකක් තිබුණා. එකක් සේරම නේවාසිකාගාරය කොළඹ වෛද්‍ය පීඨයේ ආසන්නයේ. අනිත් එක තිබුණේ කිත්‍යාකර නේවාසිකාගාරය. ඒක තිබුණේ බොරැල්ල මිහා. එතකොට අපි ඔය තුන් පැත්තට වෙන හැමෝම යන්නේ පයින්. මම හැමදාම රුපියල් 3ක් ඉතුරු කරගන්න බම්බල පිටියට යනවා. කැම්පස් එකේ ඉඳලා පයින්. උදේට රුපියල් 3ක් ඉතුරු කරගන්න හැමදාම බම්බල පිටියෙන් බැහැලා කැම්පස් එකට එනවා පයින්. ඒ තමයි අර දෙපයට කිලෝමීටර දුර වැඩි වෙන්නේ කියන්නේ. මහ පොළ දිහා බලාගෙන ඉන්නවා. අපි කවදද දෙන්නේ මහ පොළ දෙන්නේ කියලා. 1250ක මුදලක් මහ පොළ දුන්නා. අපි ඕකෙන් තමයි තව ගෙදරින් රුපියල් 200ක් හොයාගෙන තමයි අපේ විශ්වවිද්‍යාල ජීවිතය ගෙවා ගත්තේ.
ඒ වගේම දුප්පත් ඈයෝ අපේම සංහෝරේ කට්ටිය තවමත් ඉන්නවා. ඉතින් මේ වගේ ශිෂ්‍යත්වයක් ආරම්භ කරන්නෙම එදිනෙදා තමන්ගේ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එදිනෙදා තමන්ගේ ජීවිතය අර මූලික අවශ්‍යතා ටික ගෙවා ගන්න බැරි දරුවන් වෙනුවෙන් එයාලගේ අධ්‍යාපනය සාර්ථකව කරගන්න. ඉතින් ඇත්තටම හැම අවුරුද්දකම එක ශිෂ්‍යයෙකුට මේ ලැබෙන මුදල මහපොළ ශිෂ්‍යත්වයට අමතරව ලැබෙන මුදලක් නිසා මම විශ්වාස කරනවා එයාට බොහොම නිදහසේ තමන්ගේ අධ්‍යාපනය නිම කරගන්න මේ මුදල් ප්‍රමාණවත් වේ. ඉතින් ඇත්තටම මේ වගේ ශිෂ්‍යත්වයක් ආරම්භ කරපු එක මේවා අපි අපේ භාෂාවෙන් කියනවා ජාති පළදින පින් පුණ්‍ය කර්ම. ඒක නිසා මහා පාරකාර දෙපාර්තමේන්තුව මගින් මේ ශිෂ්‍යත්වය ආරම්භ කරන්න හේතුව තමයි මේ මහා පාරකාර දෙපාර්තමේන්තුව මුදල් තැන්පත් කරලා අපි නීතිමය එකකතා කීපයකට එනවා. පාර්ශ්ව තුනක් මෙතන ඉන්නවා. ඒ තමයි එකක් මේ ළමයිව තෝරගන්න කමිටුව. ඒ කමිටුව බොහොම අපක්ෂපාතී කමිටුවක්. මේ කමිටුවේ ප්‍රධාන වෙන්නේ මේ ශිෂ්‍යත්ව අරමුදලේ නිර්මාතෘතුමිය හෝ එතනින් පස්සේ ඇය නම් කරන කෙනෙක් ඉන්නවා. එතනින් පස්සේ විදුහල්පතිතුමා ඉන්නවා පාසලේ. ඒ වගේම කලාංශ භාර ගුරුතුමා හෝ ගුරුතුමිය ඉන්නවා. ඉතිහාසයේ විෂයවාර ගුරුතුමා හෝ ගුරුතුමිය ඉන්නවා. ඒත් එක්කම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා අවුරුදු 18කට වැඩි කෙනෙක් එන්නේ එයා ඉන්නවා. ඒ වගේම ආදේශ කමිටුව නියෝජනය කරමින් කෙනෙක් ඉන්නවා. ඒ වගේම අපේ SDC එක පාසල් සංවර්ධන සමිතිය නියෝජනය කරමින් කෙනෙක් ඉන්නවා. ඒ වගේම කලාපෙන් නියෝජනයක් තියෙනවා. මේක කවදාවත් විදුහල්පතිතුමාගේ දරුවෙකුට ගන්න බෑ. ඉතිහාසය කරලා කොහොම පාස් වුණත්. කලාංශ ප්‍රධානයාගේ දරුවෙකුට ගන්න බෑ කොහොම පාස් වුණත්. ඉතිහාසය උගන්වන ගුරුවරයාගේ දරුවෙකුට ගන්න බෑ කොහොම පාස් වුණත්. හේතුව තමයි අපි මේක හදලා තියෙන්නේ මේ වෛද්‍යතුමිය බොහොම අපක්ෂපාතීව නියම කෙනාට දෙන්න. ඒක තමයි අරමුණ. නියම කෙනාට දෙන්න. ඉතින් මේ විදිහට මණ්ඩලයක් මගින් තෝරගත්තාම මේ නම අපි පාරකාර දෙපාර්තමේන්තුවට මෙහෙන් යවනවා. මෙයා තමයි අපේ මේ අවුරුද්දේ ශිෂ්‍යත්වලාභියා. ඊට පස්සේ පාරකාර දෙපාර්තමේන්තුව මොකද කරන්නේ? අදාළ විශ්වවිද්‍යාලයට යවනවා පණිවිඩය. මෙහෙම කෙනෙක් ඉන්නවද කියන එක තහවුරු කරන්න. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ ඒ පණිවිඩය තහවුරු කරපුවාම ශිෂ්‍යත්වය අනුමත වෙනවා. එතන ඉඳලා හැම අවුරුද්දකම එක ශිෂ්‍යයෙකුට එක ශිෂ්‍යයෙකුට බැගින් මේ ශිෂ්‍යත්ව මුදල හම්බ වෙනවා. පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද නිම වෙනකොට පළමු ශිෂ්‍යත්වලාභියාගේ හිමිකම් කාලය ඉවර වෙනවා. ඒ ඉවර වෙනකොට අලුත් ශිෂ්‍යයෙක් ආයෙත් එනවා. ඒ කියන්නේ හැම අවුරුද්දකම අපි පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද පෙන්නන් පස්සේ හතරවෙනි අවුරුද්ද වෙනකොට අපි හැම අවුරුද්දකම 3 දෙනෙක් ශිෂ්‍යත්වලාභීන් බවට පත් වෙනවා එක අවුරුද්දක. ඉතින් මේක මහා සත්කාරයක්. ඉතින් මේ නීත්‍යානුකූල රාමුව මැද තමයි මේ ශිෂ්‍යත්වය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා සේනානායක විද්‍යාලයේ ආදරණීය දූපුතුන්ට උසස් පෙළ විෂයේදී ඉතිහාසයේ විෂය තෝරගත්තොත් මෙන්න ඔබට තියෙන අවස්ථාව ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්න. ඉතින් මේ වගේ සුවිශේෂී කටයුත්තක් අද දින අපේ පාසලේ දින වශයෙන් ආරම්භ වෙනවා. මේ අවුරුද්දේ අවසාන වෙනකොට මේ ප්‍රතිලාභ ඒ ශිෂ්‍යයින් ලබනවා. ඉතින් මේ වගේ කටයුත්තකට මුල පුරපු අපේ දිවංගත ආදරණීය ගුරු පියාණන් අපේ සෙනවිරත්න ගුරු පියාණන්ට එතුමාගේ ආදරණීය දියණියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ගරු සෙනවිරත්න ගුරු පියාණන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමා වෙනුවෙන් මේ ආරම්භ කරපු ශිෂ්‍යත්වයේ චිරාත් කාලයක් සේනානායක විද්‍යාලයේ දරුවන්ගේ අනාගතය පහන් කරන්න අවශ්‍ය කරන ශක්තිය ලැබෙන ශිෂ්‍යත්වයක් බවට පත් වෙන්නේ කියලා. අද දින මම ඊටම කෙටියෙන් තමයි මේ කතාව කරේ. ඊට වඩා ලොකු විස්තරයක් මේක කියන නීත්‍යානුකූල පැත්ත තහවුරු කරන්න පැහැදිලි කරන්න ගියොත් මම හිතනවා මේ ප්‍රමාණවත් වේවි කියලා. මේ සදා අවස්ථාව ලබා දුන්නු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ මේ කෙටි හැඳින්වීම නතර කරනවා. බොහොම ස්තුතියි.